අයිබෝවන් යාළුවනේ ඔන්න මම අදත් අරන් ආවේ මේ ලෝකයේ එතෙක් මෙතෙක් වාර්තා වී ඇති අපේ ඇඟ පවා කිලිපොලා යන අභිරහසක් ගැන. ඉතින් යාළුවනේ අපි වීඩියෝ එකෙන් මේ ගැන කතා කරමු. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් ආදරයෙන් මතක් කරනවා අපේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා. ඔබ හිතාගෙන ඉන්නේ මේ මුළු ලෝකයම පාලනය කරන්නේ ලෝකේ ලොකුම තීරණ ගන්නේ අපි වගේම සාමාන්‍ය මිනිස්සු කියලාද? නැහැ. ඔබ තවමත් ඉන්නේ මහා මුලාවක. මේ පෘථුවියේ සැබෑ බලය තියෙන්නේ මිනිස් වෙස්ගත් මිනිස් රුධිරයට කෑදරකම් කරන හැඟීම් දැනීම් නැති මහා භයානක කොටසක් අතේ. ඔවුන් තමයි උරග මිනිස්සු. එහෙමත් නැත්නම් සර්ප මිනිස්සු. ඉතිහාසයේ පටන්ම ලෝකයෙන් වසන් කරපු මේ මහා රහස අද වෙද්දී එළියට එන්න පටන් අරන්. ඔවුන් කවුද? ඔවුන් කොහේ සිටද ආවේ? මේ මොහොතේ අපේ ඇස් පන අපිටම ජීවත් වෙන ඒ භයානක සර්ප මිනිසුන්ගේ නියම ස්වරූපය අද අපි හෙළිදරව් කරමු. ඉතින් යාළුවනේ අපි යමු පළවෙනි කරුණට. ඉපැරණි ශිෂ්ටාචාරයේ සහ සුමේරියන් සාක්ෂි. මේ සර්ප මිනිසුන්ගේ කතාව අද ඊයේ එකක් නෙමෙයි. වසර දහස් ගණනකට පෙර මේ පෘථුවියේ බිහි වුණු පළමු ශිෂ්ටාචාරයේ විදිහට සැලකෙන සුමේරියන් වැසියන්ගේ ගල් කැටයම් පරීක්ෂා කරද්දී විද්‍යාඥයින්ට පුදුම හිතෙන දෙයක් හමු වුණා. ඔවුන් වන්දනාමාන කරපු අනුන්නාක කියන දෙවිවරුන්ගේ රූප අඹලා තිබුණේ මිනිස් රූපයක් සහ උරුගයෙකුගේ එහෙමත් නැත්නම් සර්පයෙකුගේ මූණක් ඇතිවයි. ඒ විතරක් නෙමෙයි. ඉතින් ඊජිප්තු සංස්කෘතිය මෙන්ම අපේ ආසියාතික රටවල තියෙන ඉතිහාස කතාවලත් මිනිස් වෙස් ගන්න පුළුවන් නාග ගෝත්‍රිකයන් හෝ සර්ප මිනිසුන් ගැන පැහැදිලිවම සඳහන් වෙනවා. මේ හැම ශිෂ්ටාචාරයක්ම එකිනෙකට සම්බන්ධයක් නැතිව එකම කාලයකදී සර්ප මිනිසුන් ගැන ලිව්වේ කොහමද? ඔවුන් ඇත්තටම වෙනත් ග්‍රහලෝකින්කින් පැමිණ මිනිස් DNA වෙනස් කරලා පෘථිවිය යටත් කරගත් ජීවී විශේෂයක්ද? ඉතින් යාළුවනේ ඔයාලට මොකද්ද හිතෙන්නේ සර්ප මිනිසුන් ගැන? විද්‍යාඥයන් කියන විදිහට මොවුන් ඉතා ඈත කාලයක සිට වෙනත් ග්‍රහලෝකයක සිට පෘථිවියට පැමිණෙන්නේ මුළු මිනිස් ඉතිහාසයම වෙනස් කරන්න හදන ජීවී කොට්ටාශයක් කියලා තමයි. විද්‍යාඥයන් සැකපල කරන්නේ. මොකද මොවුන් සෙල්ලම් කරන්නේ මිනිසයාගේ DNA සමගයි. ඉතින් යාළුවනේ අපේ ආසියාතික රටවල විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටවලත් මේ නාග වෙස් ගැන කතා කරනවා. ඉතින් ඔයාලට මොකද්ද හිතෙන්නේ මේ ගැන? එහෙනම් යාළුවනේ අපි යමු ඊළඟ කරුණට. දෙවෙනි කරුණ තමයි මිනිස් ලෙස් දන්නා සර්පයෝ. ඔබට හිතෙන්න පුළුවන් මේ වගේ සර්ප මිනිස්සු ඉන්නවා නම් අපිට පේන්න ඕනේ නේද කියලා. මේක තමයි ලොකුම අපිරහස තියෙන්නේ. ඔවුන්ට තමන්ගේ සැබෑ ස්වරූපයේ සංගවලා සාමාන්‍ය මිනිසෙකුගේ පෙනුම ලබා ගන්න පුළුවන් සුවිශේෂී හැකියාවක් තියෙනවා. මේකට කියන්නේ ෂේප් ෂිෆ්ටින් කියලයි. නමුත් තාක්ෂණයේ දියුණුවත් එක්ක ලෝකයේ ප්‍රසිද්ධ රූපවාහිනී නාටිකාවල සජීව විකාශනවලදී ලෝක නායකයන්ගේ සහ ප්‍රසිද්ධ පුජ්‍යලයන්ගේ මේ වෙස්වලා ගැනීම කැමරාවලට අහම්බෙන් හවු වෙලා තියෙනවා. ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ ඇස්වල කීනාව එක පාර්ටන සිර සතට හැරෙනවා. ඔවුන්ගේ සම තත්පරයකට කොළ පැහැති කොරල සහිත සමක් බවට පත්වෙනවා. YouTube එකේ තවමත් තියෙන ඒ වගේ ෆුටේජ් දකිද්දී ඇඟ හිරිවැටිලා යනවා. ඔවුන් මේ තාක්ෂණය පාවිච්චි කරන්නේ මිනිසුන් අතරේ කිසිම සැකයක් නැතුව ජීවත් වෙන්නයි. ඉතින් යාළුවනේ ඔයාලට මේක ඇහුවාම හිතා ගන්නවත් බෑ නේද? මේ සර්පයන් ලෝක බලවතුන් විදියට වෙස්වලන් ඉන්නවා කිව්වහම. මොකද එකපාරටම මේ සර්ප මිනිසුන්ද කැමරාවට හසු වෙන්නේ ඇඟ කොළ පැහැති කොරළ සම නිසා. ඉතින් යාළුවනේ ඔයාලට මේක විශ්වාස කරන්න පුළුවන්ද? ලෝකේ අපි දැනන් ඉන්නවට වඩා මාරම අద్භූත සහගත දේවල් වෙනව නේද? මේක නිකන් හරියට ෆිල්ම් එකක් වගේ නේද යාළුවනේ. ඉතින් අපි යමු ඊළඟ කරුණට. තුන්වන කරුණ තමයි ලෝකය පාලනය කරන රහස් සංවිධාන. ඇයි මේ සර්ප මිනිස්සුන් මිනිස් වෙස් අරන් ජීවත් වෙන්නේ? ඔවුන්ගේ අරමුණ මොකක්ද? ලෝකයේ රහස් පර්යේෂකයන් පවසන විදියට ලෝකයේ තියෙන බලවත්ම රාජකීය පවුල් ලෝක බැංකු පද්ධති පාලනය කරන සිනදම් පවුල් සහ ඇමරිකාවේ හිටපු ප්‍රසිද්ධ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම මේ උරද මිනිස් පරම්පරාවට අයිති අය. ඔවුන් ඉලුමිනාටි වැනි රහස් සංවිධාන හරහා මුළු මහත් මිනිස් සංහතියම තමන්ට අවශ්‍ය විදියට පාලනය කරනවා. යුද්ධ නිර්මාණය කරන්නේ
වසංගත ලෝකයට මුදා හරින්නෙත් ආර්ථික බෙදනතින් කරන්නෙත් මේ සරුප මිනිසුන්ද අවශ්‍ය ලෝකපාලනය ලබා ගන්නයි. මිනිසුන් බියෙන් සහ පීඩනයෙන් ඉන්නකොට නිකුත්වන ශක්තිය තමයි මේ උරගයන්ගේ ප්‍රධානම ආහාරය කියලා පැවසෙනවා. ඉතින් යාළුවනේ බලන්න මේකෙත් හැටි මේ ඉලුමිනාටි කියන රහස් සංවිධානය හරහා තමයි මේ උරංග මිනිසුන් මේ ලෝකයේ පාලනය කරන්නේ. ඒ කියන්නේ යාළුවනේ මෙච්චර කල් අපිට ආපු වසංගත මේ යුද්ධ හැමදේම පාලනය කරන්නේ ඔවුන්ද. ඒක හිතාගන්න බැරි පිස්සුවක්. එතකොට ඔවුන්ට අවශ්‍ය වන්නේ මිනිස්යන්ව මේ ලෝකයෙන් නැති කරන්නද? ඔවුන්ගෙම කියලා වෙනත් දැවැන්ත ව්‍යාපෘතියක් තියනවද? මේ හැමදේටම ඔබට කතාව අවසානයේදී උත්තර ලැබේ. එහෙනම් ඊළඟ කරුණ බලමු. හතරවෙනි කරුණ තමයි පොළොව යට සැඟ වූ නගර. එතකොට මේ සර්ප මිනිසුන්ගේ නියම නිවහන තියෙන්නේ කොහෙද? ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර යටින් සහ ලෝකයේ තහනම් කලාපයක් වන ඒරියා 51 කඳවුරට යටින් මීටර 1000 ගණනක් ගැඹුරට විහිදුණු යෝධ උමන් නගර තියෙනවා. 1934 වර්ෂයේදී ජී වෝරන් ෂුපෙල්ට් කියන පතල් ඉංජිනේරුවා විසින් ලොස් ඇන්ජලිස් නගරයට යටින් තිබී රහස්‍යගත උමන් පද්ධතියක් සහ රන් වලින් පිරුණු කාමර සොයාගන්න ලැබුවා. ඔහු ප්‍රකාශ කරේ මේවා ඉපැරෙන් සර්ප මිනිසුන්ගේ නගරයක් කියලා. නමුත් ඔහු ඒ රහස හෙළි කරලා දවස් කිහිපයකින් ඔහුව අභිරහස් ලෙස අතුරුදහන් වුණා. අදටත් ඇමරිකානු රජයේ මේ භූගත උමන් මාර්ග ගැන පරීක්ෂණ කරන්න සාමාන්‍ය මිනිසුන්ට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ මිනිස් ඉතිහාසය පුරාම වැහිලා තිබුණු මේ මහා කුමන්ත්‍රණය අද වෙද්දී ටිකෙන් ටික ලෝකයට හෙළිවෙමින් පවතිනවා. සමහර විට ඔබ දිනපතා දකින, ඔබ අනුගමනය කරන ඔබේ ප්‍රියතම තරුව හෝ නායකයාත් මිනිස් දෙසදත් සර්පයෙක් වෙන්න පුළුවන්. නමුත් මේ හැම බිහිසුණු කතාවකම ඇත්තම සත්‍යය මොකද්ද? විද්‍යාත්මකව සහ සැබෑ ඉතිහාසය පරීක්ෂා කරලා බැලුවොත් මේ උරග මිනිසු කියන කතාව සම්පූර්ණයෙන්ම බොරු ප්‍රබන්ධයක්. මේ මාරාන්තික කුමන්ත්‍රණ කතාව මුලින්ම ලෝකයට ගෙනාවේ 1998 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ජාතික ලේඛකයෙක් වෙන ඩේවිඩ් අයික්විසික්. ඔහු ලියපු පොත් ප්‍රසිද්ධ කරගන්න බ්‍රිතාන්‍ය රාජකීය පවුල ඇතුළු ලෝක නායකයින් උරගයන්ගෙන් පැවතෙනවා කියලා අద్භුත චෝදනාවක් එල්ල කරා. ඊට පස්සේ අන්තර්ජාලය හරහා මිනිස්සු මේක රැල්ලට ප්‍රසිද්ධ කරා. කැමරාවල සිද්ධ වෙන තාක්ෂණික දෝෂ පාවිච්චි කරලා තමයි සර්ප ඇස් තියෙනවා කියලා මේ අය බොරුවට පෙන්වන්නේ. ඒ නිසා මේක නිකන් හදපු කතාවක් විතරයි. ඔබ මොකද හිතන්නේ? මේ වගේ ප්‍රබන්ධ කතා මිනිස්සු ඇයි මේ තරම් විශ්වාස කරන්නේ? ඔයාගේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වගේම සත්‍ය සහ අద్භූත තොරතුරු ටිකටම දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.